සුබ දවසක් මගේ වීඩියෝ බලන මිතුරු මිත්‍රයන්ට මම එදා පෙන්වුවා නේද අර ගෝනුස්සා පිළිබඳ. ගෝනුස්සාගේ විෂ ස්ථානයේ තමයි මේ තියෙන්නේ. කියන්නේ උස්චික වෙතෙන් තමයි දත්තකපුවා විෂ තියෙන්නේ. මේ ඒ වගේ තමයි ගෝනුස්ස විෂ නිසා ඇති වෙන සීතල සංයෝජන තියෙන තිප්පිලි ඉඟුරු ගම්මිස් මේවා අරගෙන කබලෙන් බැදලා කුඩු කරලා ඉවර වෙලා කෝප්පු වගේ වක් කරලා තේ වගේ වක් කරලා උණු වතුර දාලා ඒ වගේ වක් කරලි වහිලා හරි ගස්සලා පෙරලා බොන්න දෙන්න ඕන සීතල සනියට. ගෝනුස් විශේෂයෙන් ඇති වෙනවා වමනය ඇති වෙනවා ඔක්කාරය ඇති වෙනවා ඊගාවට සීතල සනිය ඇති වෙනවා බඩ පිපුම දැවිල්ල ඇති වෙනවා. මෙම රෝග ලක්ෂණ ඇති වෙන්නේ ගෝනුස් විශේෂයෙන් තමයි. ඉදින් පල්ලෙන් බෙහෙත් කිරීමේදී ඒ දේ එහෙම වෙන්න දෙන්න නරකයි. මේ එන්නේ ප්‍රතිකාර කෙරෙන්න ඕනේ. ගෝනුස් විශේෂයෙන් ඇති වෙන දස්ත ස්ථානයේ දියුමට මේ දීපහුරු කොළ ඊගාවට එරමුදු කොළ මේ දෙක අරගෙන දෙහි අඟුලෙන් අඹරලා හොඳට ගාන්න ඕනේ දස්ත මුඛයට. මේ ප්‍රතිකාරය මේ තමයි දීපහුරු. මේ බලපහුරු නෙමෙයි මේ දීපහුරු. මේ තියෙන එරමුදු කොළ ඊගාවට මේ දෙහි ගෙඩිය. මේ වගේ ඉස්ම දාලා හොඳට දාලා අඹරලා දස්ත මුඛේ ගාන්න ඕනේ. වඩලා ගියාට කමන්නේ. මේක මේ කරන්න ඕනේ මොකද අතපහුව වෙන කරන් නරකයි නැත්නම් වෙනද ඔක රස්නොන්ට පහර වෙනවා මේ මොකද සීතල ක්‍රියා කරන සතෙක් නිසා මේ ගෝනුස්සා මේ පංගුස්සයිතෝ විද්දාම දස්ත කරගුවාම හරි විසක් ඇති වෙන නිසා තමයි මේ ප්‍රතිකාරය කරන්න කියන්නේ. එහෙනම් මගේ අද දින වීඩියෝ වල මුතුන් මිත්‍රයන්ට උපසාර නැහැ. දෙවි පිහිටයි සියලු දේ කොහොමද ලැබේවා. දේශ පිහිටයි අල්ලාහ් දෙවියන්ගේ